ඔයා කොෆි ෆෑන් කෙනෙක් නම් මේ කතාව ඔයා අහන්න ඕනේ කතාවක්. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ලෝකයේ කෝපි අගනුවර කොෆි කැපිටල් of the world ලෙස විරුදාවරියලත් අසම සම කෝපි සංස්කෘතියක් සහිත නගරයක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඉතාලිසා ග්‍රීක සංක්‍රමණිකයින් මෙල්බර්න් වෙත පැමිණීමත් එක්ක එක්ස්ප්‍රෙසෝ කෝපි අතර හඳුන්වාදීමෙන් මේ ප්‍රබල කෝපි සංස්කෘතිය අඩතාලම ලැබුණා. අද වෙනකොට මෙල්බර්න් නගරය තුළ පමණක් ස්වාධීන කෝපිහල් 2000කට අධික ප්‍රමාණයක් පවතිනවා. මෙල්බර්න් වැසියන් කෝපි සම්බන්ධයෙන් දක්වන දැඩි උනන්දුව කොතරම්ද කිව්වොත් ඔවුන් සාමාන්‍ය කෝපි වෙනුවට ඉතා උසස් තත්ත්වයේ ස්පෙෂලිටි කොෆීවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඇත්ත වශයෙන්ම ලොව පුරා ප්‍රසිද්ධ ස්ටාර්බක්ස් වගේ කෝපිචාලයන්ට පවා මෙල්බර්න් නගරය තුළ සිය ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි ලෙස අභියෝගයට ලක් වෙලා තියෙනවා. 2008 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා ස්ටාර්බක්ස් ශාඛා රැසක් වසා දැමීමට හේතු වෙන්නේත් මේ මෙල්බර්න් වැසියන් මේ කෝපිවල රසට වඩා මේ කෝපිහල්වල නැවුම් රසයට ප්‍රමුඛතාවය ලබා දීම නිසා. මෙල්බර්න් නගරයේ වීදිවල වගේම කුඩා අතුරු පාරවල් පුරා විසිරලා තියෙන මේ කෝපිහල් හුදෙක් බීම විකුණන ස්ථානයක් නම් නෙමෙයි. ඒ මිනිස්සු එකිනෙකා හමුවන ප්‍රධාන සමාජ මධ්‍යස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයත් කෝපිලෝඩියෙක් නම් මෙල්බර්න්හි වීදි දිගේ සංචාරය කිරීම කියන්නේ ලොව හොඳම කැපිචිනෝ හරි ෆ්ලැට් වයිට් හරි රස බලන්න ලැබෙන කදිම අවස්ථාවක්.